සමාජ මාධ්‍යයේ අතිශයින් කතාබහට ලක්වන ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ අවුරුදු උත්සවය සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මිය අදහස් දැක්වීමක් සිදු කර තිබුණා. ඒ මෙරට සංස්කෘතිකාංග විශේෂ යලිත් මෙවන් දේ සිදු නොවිය යුතු බව අවධාරණය කරමින් මේවා දිහා බලන් ඉන්න බෑ. ඒ නිසා තමයි කතා කරන්නේ. අපි දැනගන්න ඕනේ මේවා අපේ පැරණි හදලා තියෙන නිකන් කට කහනවට නෙමෙයි. සිංහල දමිළ අලුත් අවුරුද්ද කියලා එකක් ලෝකේ කොහෙවත් නැහැ. මේ රටටම ආවෙනිකු මංගල්‍යයක් මේක. මේවායේ සිරිත් කියලා දේවල් තියෙනවා, විරිත් කියලා දේවල් තියෙනවා. මම ලීසියකට කතා කරන්නේ නැති කෙනෙක්. නමුත් මේවා ඉදිරියට ගෙනියන්න දෙන්නම් බෑ. ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මේ ප්‍රසිද්ධ මිනිස්සුන්ව අනුකරණය කරන කොටසක් රට තුල අදටත් ඉන්නවා. මේ මිනිස්සුන්ගේ මාර්ගයේ යන්න හදන මිනිස්සු ගොඩාක් මේ රටේ ඉන්නවා. අන්න දරුවන්නේ මේ විදිහට භාවිතා කරන්නේ. ගම්වල දරුවෝ මේවට අහු වෙන්න පුළුවන්. මේවා පිළිබඳව නීති නැති වෙන්නත් පුළුවන්. මොකද හෙලියෝ මේවා හැදුවේ නීතිය වලට යටත්ව නෙමෙයිනේ. මේවා රැකගෙන ආයුතු මිනිසුන් විසින්. මේවාට නීති නැති වෙන්න පුළුවන්. නමුත් අපේ හෘද සාක්ෂි කියලා දෙයක් තියෙනවනේ. වැඩිහිටියෙක් හැටියට මේක මගේ වගකීමක්. පෞද්ගලික ජීවිත අපිට අදාළ නැහැ. හැබැයි පොදු දේවල්ට අත තියන්න බෑ. ලබන අවුරුද්දේ මේක වෙන්න බෑ කියලා මම හිතනවා. සංස්කෘතික අමාත්‍යාංශයටත් මම දැනුම් දුන්නා. අපි මේ පිළිබඳව කතිකාවතක් ඇති කළ යුතුයි. සමාජය දැනුවත් කළ යුතුයි. ලබන අවුරුද්දේ මෙහෙම කරන්න එපා කියලා අපි කියලා තියෙනවා. එහෙම තමයි දිල්හානි කියලා තිබ්බේ.